Hi wine lovers. අද මම කතා කරන්නේ තවත් අලුත් වයින් එකක් ගැන. මේ වයින් එක ස්පෙෂලි මේකේ රීජන් එක ගැන මුලින් කතා කරොත් මේකේ ඉන්නේ වෝකස් බේ කියන රීජන් එකේ. ඒ කියන්නේ සවුත් අප්‍රිකාවල සදර්න් කෝස්ට් එකේ. ඒ කියන්නේ කිලෝමීටර් 95ක් විතර කේප් වලින් මෙහාට එන කොට තමයි මේක තියෙන්නේ. හිමැලයන් ආර්ද කියන ඇපලේෂන් එකේ තමයි මේ විඤ්ඤාණික පිහිටලා තියෙන්නේ. ලාවියේජ් කියන වයිනරි එක තමයි මේ බොටල් එක ප්‍රොඩියුස් කරන්නේ. මේ රීජන් එක ස්පෙෂලිම කියනවා නම් බර්ගන්ඩියන් ස්ටයිල් එකේ පිනනුවා ෂාඩනේස් කරන්න මාරම ෆේමස්. මේක ස්පෙෂලි මේකට කියන්නේ ස්ටෝරි ටෙලර් පිනනුවා කියලා. ඒකේ මගේ ගාව තියෙන කතාව තමයි The Fairy and the Crocodile කියන ස්ටෝරි එක. මේ වයින් එක පීටර් ක්ලාක් කියන ස්ටෝරි ටෙලර්ගෙන් තමයි අරන් තියෙන්නේ. මේ වගේම කතා පහක් වයින්ස් වලට එක එක අය සම්බන්ධ කරලා තියෙනවා එක එක වයින්ස් වලට. මේක හැම හාවස්ට් එකක්ම හරිම සීතල උදේ මේගොල්ලන් හාවස්ටිං කරලා ඊට පස්සේ එදා දවසේම දාලා තිනවා කෝල් රූම් එකක ප්‍රොසෙස් එකට කලින්. මේ හැම හාවස්ට් එකක්ම මේගොල්ලන් හෑන්ඩ් හාවස්ට් එක තමයි කරන්නේ කියන එක මතක් කරගන්න ඕනේ. මේ විඤ්ඤාණ ටික ඉදම තියෙන ස්ලෝප්ස් වලින් තමයි හාවස්ට් කරන්නේ. ස්ලෝ රයිපනින් තියෙන ග්‍රේප්ස් තමයි මේකට යූස් වෙන්නේ. sugar accumulation එක ගොඩාක් ෆාස්ට් වෙන එක නැවතෙනවා. ඊළඟට මේගොල්ලෝ හාවස්ට් කරාට පස්සේ මේක ඔක්කොම ඩීස්ටෙම් කරලා ඩීස්ටෙම් කරනවා කොහොම මතක තියාගන්න මේගොල්ලෝ 10% වගේ ක්ලස්ටර් පිටින්ම දානවා ෆර්මන්ටේෂන් එකට. ඉතින් ඒ ෆර්මන්ටේෂන් එකට දවස් 10ක් ස්ටේන්ලස් ස්ටීල් ටැංක් වල මේගොල්ලන් දාලා ෆර්මන්ටේෂන් එක කරන්න දෙනවා. මේ ටයිම් එක අතරතුර දවසට දෙපාරක් ඒ ඉතුරු වෙන මස්ට් එක උඩට පල්ලෙහාට ගන්නවා. ඊට පස්සේ මේගොල්ලන් මේක බැරල් වලට දානවා. ඕක් බැරල්ස් වලට දාලා මාස 10ක් යනකම් හොඳට මැචුර් වෙන්න දෙනවා. හොඳ ඒජ් වයින් එකක් ඒගොල්ලන්ට ගන්න පුළුවන් වෙන්න හොඳට මැචුර් කරනවා. මේකේ පොඩි ස්පයිසි ටච් එකක් එනවා. පොඩි ස්පයිස් වල ටච් එකක් එනවා. ඒ වගේම හොඳ ෆ්ලෝරල් පර්ෆියුම් එකක් හොඳට දැනෙන කියන්නේ හොඳ ෆ්ලෝරල් අරෝම එකක් මේකේ තියෙනවා. ඒ වගේ very fresh හරි ලිව්ලි ගතියක් දැනෙනවා මේක හොඳට ස්මෙල් කරද්දී. මේකේ පැලට් එක ගැන කතා කරොත් මේකේ ටේස්ටිං නෝට් එක එනකොට ඔයගලට හරි ජූසි පිනුනුවා එකක් මේකෙන් ඔයගලට ලැබෙනවා. ඒ වගේම හරි එනර්ජිටික් ක්‍රිස්පි ඇසිඩිටි එකක් මේක ඇතුලේ තියෙනවා. සහ පොඩි ස්පයිසි අන්ඩර්ටෝන් එකක් තියෙනවා. විශේෂයෙන්ම මේකේ earthy note එකක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොඳ ටර්ෂරි අරෝමා එකක් එනවා. ඒ කියන්නේ ඕක් ඒජින් එකේ තියෙන දේ වෙන්නේ නැති 13 ABV එකක් තියෙන 30% alcohol by volume එකක් මේ තියෙන්නේ. ඒකේ front weave එක මේ බොටල් එකේ මේ QR code එක ස්කෑන් කරොත් මේ කතාව ගැන ඔයගලන්ට දැනගන්න පුළුවන් විදිහට ඒගොල්ලන් හදලා තියෙන ඔප්ෂන් එකක්. ගිහින් එන්න ආයි දවසක හම්බෙමු. See you wine lovers.